කලින් වීඩියෝ එකකදී මම ඔයාලට පොරොන්දු වුණා මෙහි තියෙන ලස්සන උද්‍යානයක තොරතුරු අරන් එනවා කියලා. ඉතින් ඔන්න අද අපි යන්නේ නරජින්ජි රක්ෂිතයට. මෙතන හරිම ලස්සන තැනක්. උද්‍යාන කීපයක්ම මේ රක්ෂිතය ඇතුලේ තියෙනවා. මෙහි ගොඩක් අය නිවාඩු දවස්වලට මේ වගේ තැන්වල කාලය ගත කරන්න ගොඩක් කැමතියි. හෙක්ටයාර 63ක භූමි ප්‍රමාණයකින් යුක්ත පඳුරු උද්‍යානයක්. එහෙමත් නැත්නම් බුෂ්ලන්ඩ් පාර්ක් එකක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. එතරම් ලොකු රක්ෂිතයක් නොවුනත් වසරකට මිලියනයකට අධික සංචාරකයින් මෙතනට ආකර්ෂණය වෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. රක්ෂිතයේ තියෙන චැන් ලා යුවන් චීන උද්‍යානය මෙතනට එන හැමෝගෙම ආකර්ෂණය දිනාගත්ත තැනක්. අපේ කට්ටියත් කෑම බීම එහෙම අරගෙන ඇතුළට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. සුන්දර වටපිටාවක පුංචි වෙලාවක් හරි ගත කරන එක මනසටත් හොඳයිනේ. පොඩි අය නම් කොහොමත් මෙතනට ගොඩක් කැමතියි. මෙච්චර ඉඩ තිබිලත් මේ දෙන්න මේ රණ්ඩු වෙන්නේ මැට් එක දාන්න තැනක් හොයාගන්න බැරුව. කොහොමරි අන්තිමේදී අපි මෙතන වතුරමල ගාවම තැනක මැට් එක දාගත්තා. ටිකක් වෙලා පොඩි අයත් එක්ක කාලේ ගත කරලා එයාලට සෙල්ලම් කරන්න කියලා මං හිතාගෙන ඉන්නේ උද්‍යානයේ තියෙන ලස්සන තැන් ඔයාලට පෙන්වන්න එක්කන් යන්න. පොඩි අය නම් උද්‍යානයේ පෙරලි සෙල්ලම් කරනවා. එහෙනම් අපි යන් උද්‍යානයේ බලන්න. සිඩ්නි වල බ්ලැක්ටවුන් සිටි කවුන්සිල් එක චයිනා වල ලියෝචෙන් මියුනිසිපල් ගවර්න්මන්ට් එකත් එක්ක පාර්ට්නර්ෂිප් එකක් විදිහට තමයි මේ උද්‍යානය නිර්මාණය කරලා තියෙන්නේ. ඡායාරූපකරණයේ නියැලෙන අය අතර මේ උද්‍යානය හරිම ප්‍රසිද්ධයි. මොකද එයාලට ගොඩක් ලොකේෂන් මේ උද්‍යානය ඇතුලේ තියෙනවා. ඉතින් වෙඩින් ෆොටෝග්‍රැෆි වලට එහෙමත් මේ උද්‍යානයට ගොඩාක් කට්ටිය එනවා. වසන්ත කාලෙට උද්‍යානයේ පුරාම මේ වගේ ලස්සන මල් දකින්න පුළුවන්. මෙහි තියෙන සෙවන් ආච් බ්‍රිජ් එකත් ඒ වගේම ප්‍රධාන පිවිසුමත් මේ උද්‍යානයේ තියෙන ආකර්ශනීයම තැන් විදිහට තමයි හඳුන්වන්නේ.
අපේ කට්ටිය නම් තාම සෙල්ලම. දැන් හොඳටම හවස් වෙලා. හැබැයි මෙයාලට නම් ගෙදර යන්න කිසිම උවමනාවක් නැති පාටයි. අදට අපි අපේ සංචාරය අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. බලන්න දැන් පාක් එක වහන්න හදන්නේ. අපි මේ අන්තිම මොහොත වෙනකම්ම හිටියා මෙතන. එනකොට මේ පාක් එකේ මේ දරුවෝ සෙල්ලම් කරපු පැති මේ කිසිම තැනක ඔයගලන්ට පේනවද කිසිම කුණු ගොඩක් පොලිතීන් කවරයක් ටොපි කොලයක්වත් වැටිලා නැහැ. මිනිස්සු හැමෝම එන අය තමන්ගේ ගේන දේවල් හැම දෙයක්ම ආපස්සට එකතු කරගෙන අරගෙන යනවා. මේ ළමයි සෙල්ලම් කරන තැන පවා කිසිම වටපිටාව අපිරිසිදු වෙලා නැහැ. පාක් එක වහන්න යන්න හදන්නේ. මුළු දවසම මෙතන මිනිස්සු හිටියත් පොඩ්ඩක්වත් අපිරිසිදු වෙලා නැහැ. එහෙනම් මේ වගේ තවත් ලස්සන තැනක විස්තරات එක්ක අපි ආයි මුණ ගැහෙමු. channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.